සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ 2021 දී නිකුත් වුණ ශ්‍රී කාරම් කියන තෙලුගු ඩ්‍රාමා රොමෑන්ස් මූවි එක. IMDb 7.3ක ඉහළගයක් ලබාගත් ෆිල්ම් එක තමයි අද අපි බලන්න හදන්නේ. ඉතින් මේ කතාව පටන් ගන්නේ කාර්තික් කියන තරුණයා නිවාඩුවට එයාගේ ගමට එන සිද්ධියත් එක්ක. කාර්තික් කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. එයා හයිදරාබාද් වල තමයි වැඩ කරන්නේ. කාර්තික් නිවාඩුවක් ලැබෙනකම්ම තමයි බලාගෙන ඉන්නේ ගමට එන්න. කාර්තික්ගේ තාත්තා හරිම ආඩම්බරෙන් ඉන්නේ. එයාගේ පුතා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වුණේකට. ඒ වගේම තමයි කාර්තික් ජීවත් වෙන ගමේ අය හරිම එකමුතුයි. ගොවිතැන් කරලා තමයි මේ හැමෝම ජීවත් වෙන්නේ. මේ ගමේ ප්‍රධානියා තමයි ඒකම්බරම් කියන්නේ. ඒකම්බරම්ට වැඩකාරයෝ හිටියත් එයාගේ පරණ බයිසිකලේ සුද්ධ කරන්නේ ඒකම්බරම්ම තමයි. ඒකට හේතුව තමයි ඒකම්බරම් තරණ කාලේ බොම්බයි මොටයි විකුණලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙහෙම බොම්බයි මොටයි විකුණන්න ගිහින් තමයි අනන්තරාජු කියන ගමේ සල්ලිකාරයාගේ දුවව එයාට යාළු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනන්තරාජු මේ දෙන්නව කසාද බඳලා දීලා තියෙනවා. කසාද බඳලා ටික කාලෙකින් අනන්තරාජු මරණයට පත් වෙලා තියෙනවා. ඒකම්බරන්ට නම් මේ මරණය ගැන සතුටුයි. එයාට ගමේ හැම දේපලක්ම අයිති වෙන නිසා. ඒත් ඉතින් අනන්තරාජු මහත්තයා ගමේ හැමෝටම එයාගේ ඉඩම් ඔප්පුත් එකම පවරලා දීලා තමයි තියෙන්නේ. ඒකම්බරම් එයාගේ මහන්සියෙන් සල්ලි හම්බ කරගෙන දිනුනොත් ගමේ හැමෝම එයාට ගෞරව කරන්නේ අනන්තරාජු මහත්තයාගේ බෑන කියලා. මේ සිද්ධියට ගමේ අයත් එක්ක තරහක් ඇති කරගෙන ඉන්න ඒකම්බරම් දැන් සල්ලි දීලා ගමේ අයගේ ඉඩම් අරගෙන තමයි තියෙන්නේ. ගමට දාලා තියෙන අනන්තරාජුගේ නම එයාගේ නම දාලා වෙනස් කරන්න තමයි එයා හිතාගෙන ඉන්නේ. ඒකම්බරම්ට ඕනේ කොහොම හරි ගමේ අයට ණය දීලා ඉඩම් ඔප්පු ටික පවර ගන්න. කාර්තික් සල්ලි හම්බ කරලා තාත්තා ගොවිතැනට ගත්තු ණය ගෙවන එක තමයි කරන්නේ. තාත්තට ඒකට ගොඩක් අවුල්. කාර්තික්ගේ නංගේ බුද්ධියට සම්බන්ධයක් හරි ගියත් තාත්තා ඒක කරන්න කැමති නෑ. පුතාට බරක් වෙයි කියලා හිතලා. ගමේ ගොඩක් අය දැන් නගර රස්සාවලට යනවා. කාර්තික්ගේ මාමා නාරායන කියනවා මම කන්ට්‍රැක්ෂන් සමාගමක සුපර්වයිසර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ කියලා. ඒකම්බරම් කැමති ගමේ අය නගරට යනවට එයාට එතකොට ගොඩක්ම ලේසි ගමේ තියෙන ඉඩම් ටික ගන්න. ඔන්න ඉතින් කාර්තික් හයිදරාබාද් වලට යනවා. කාර්තික්ට පිස්සු වැටුණ කෝටිපති දුවක් ඉන්නවා චෛත්‍ර කියලා. චෛත්‍ර අවුරුදු ගාණක් ඉඳන් කාර්තික් පස්සෙන් එනවා පිස්සියක් වගේ. ඒත් කාර්තික් නම් චෛත්‍රට තාම කැමැත්ත දීලා නැහැ. චෛත්‍ර කාර්තික්ගේ ඔෆිස් එකට බවා යනවා. කාර්තික් එක්ක කොෆි එකක් බොන්න කියලා හිතාගෙන ඒත් කාර්තික් චෛත්‍රව මගහරනවා. කොලෙජ් කාලේ ඉඳලම චෛත්‍ර පිස්සුවෙන් කාර්තික් පස්සෙන් ගියත් කාර්තික්යව ගණන් ගන්නේ නැහැ කියලා චෛත්‍ර අම්මත් එක්කත් කියනවා. මෙච්චර ලස්සනට මම ඉඳලත් මෙයා මොකට මට අකමැති වෙනවද මන්ද කියලා චෛත්‍ර අම්මා එක කියනවා. කාර්තික්ගේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකකට නායකත්වය දෙන්න වෙලා තියෙනවා. කාර්තික්ගේ ටීම් එකේ කොල්ලෙක් කම්පැනි එකට බොරු එක්ස්පීරියන්ස් ලෙටර් එකක් දුන්නා කියලා බොස් එයාව අයින් කරන්න තීරණය කරනවා. කාර්තික් බොස්ව හම්බෙන්න ගිහින් කියනවා සර් ඔයා අයින් කරන්න හදන මගේ ටීම් මෙම්බර් හොඳටම වැඩ කරන කෙනෙක්. මේ කම්පැනි එකට ජොයින් වෙන්න එක්ස්පීරියන්ස් බලනවා නිකන් කොල කෑල්ලකින්. කොල කෑල්ලක් විශ්වාස කරන එකේ මිනිස්සෙක් එකපාරක් විශ්වාස කරන්න සර්. ඒකෙන් ඔයාට ලොකු කීර්තියක් කම්පැනි එකට හම්බ වෙයි කියලා. කාර්තික් නිසා මේ තරුණයාගේ ජොබ් එක නැති වෙන්නේ නැහැ. ටීම් එකේ යාටත් ගොඩක්ම සතුටුයි. එයාලට කාර්තික් වගේ ටීම් ලීඩර් කෙනෙක් ඉන්න එක ගැන. කාර්තික් යාළුවන්ට කියනවා යාළුකම කියන්නේ එකට සතුටු වෙන එක විතරක්ම නෙමෙයි කරදරයකදී ළඟින් ඉන්න එකත් යාළුකම තමයි කියලා. කාර්තික් චෛත්‍රට එයා පස්සෙන් එන්න එපා කියලා කිව්වත් චෛත්‍ර නම් මේක අහන්න කැමති වෙන්නේ නැහැ. චෛත්‍ර දවසක් එයාගේ අම්මත් එක්ක කාර්තික්ව හම්බ වෙන්න එනවා. චෛත්‍රගේ අම්මා කාර්තිකට කියනවා අපේ දුව ඔයාට ගොඩක් කැමතියි පුතේ. එයා ඔයා වගේ හොඳ කෙනෙක් කසාද බඳිනවට අපිත් කැමතියි කියලා. අංකලුයි මායිත් මහන්සිලා තමයි දිනුනේ කියලා චෛත්‍රගේ අම්මා කාර්තික්ට කියනවා. චෛත්‍ර කාර්තික්ට කියනවා මම ඔයාට ගොඩක් කැමතියි කාර්තික්. ඔයා නැති වුණොත් මරනවා කියන ජෙනරේෂන් එකක නෙමෙයිනේ අපි ඉන්නේ. ඒත් ඔයා මගේ ජීවිතේ ඉන්නවා නම් ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා කියලා චෛත්‍ර කියනවා. ඔන්න ඉතින් කම්පැනි එකේ වසරේ හොඳම සේවකයා කාර්තික්. කම්පැනි එකේ බොස් කියනවා ඇමරිකා බ්‍රාන්ච් එකේ මැනේජර් තනතුරට කාර්තික් පත් වෙලා ඉන්නවා කියලා. අතට සමරන්න කම්පැනි එකේ බොස් පාටි එකක් දෙනවා. පාටි එක වෙලාවේදී චෛත්‍ර කාර්තික්ට කතා කරලා කියනවා අපේ තාත්තා එකම පාරක් ඔයාව හම්බ වෙන්න ඕනේ කිව්වා. පුළුවන් නම් ඇවිත් එයාව හම්බ වෙන්න කියලා. ඒත් එක්කම කාර්තික්ගේ තාත්තා කාර්තික්ට කතා කරලා කියනවා පුතේ මම තිබුණු හැම ණයක්ම ඔයා නිසා අලින් ගෙවලා ඉවර කළා. අද තමයි මම නිදහසේ ඉඳගෙන කෑම කටක් කන්නේ කියලා තාත්තා සතුටින් කියනවා. කාර්තික් අහනවා තාත්තගෙන් තාත්තේ දැන් මම මොන තීරණය ගත්තත් ඔයා මොකුත් කියන්නේ නැද්ද කියලා. තාත්තා කාර්තික්ට කියනවා ඔයා වගේ වක්කීමක් ඇතුව වැඩ කරන පුතෙක් මොන තීරණය ගත්තත් හරි කියලා. ඔන්න ඊළඟ දවසේ කාර්තික් චෛත්‍රගේ තාත්තව හම්බ වෙන්න යනවා. චෛත්‍රගේ තාත්තා කාර්තික්ව ආදරෙන් පිළිගන්නවා. එයා කාර්තික්ට කියනවා අපේ දුව ඔයාට ගොඩක්ම කැමතියි. ඔයාගේ අදහස ගැන දැනගත්තොත් අපිට අපේ කතාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා. කාර්තික් කියනවා මගේ හිතේ චෛත්‍රට කැමැත්තක් තියෙනවා කියලා.
මේක ඇහුවට පස්සේ චෛත්‍රගේ පවුල ඇය සතුටු වෙනවා. තාත්තා කාර්තික්ට කියනවා ඔයාගේ දෙමව්පියෝ එක්ක කසාද ගැන කතා කරලා අපි දිනයක් දාගමු. ඒ ගමන්ම මගේ ව්‍යාපාර සේරම වාට බාර දීලා මට දුර නිමාඩුවකට යන්න පුළුවන් කියලා චෛත්‍රගේ තාත්තා කියනවා. ඒත් ඉතින් කාර්තික් චෛත්‍රගේ තාත්තට කියනවා මටත් ප්ලෑන් වගේක් තියෙනවා. මට ගමේ ගොවිතැන් කරන්න ඕනේ කියලා. රතු පළස් වලින් යන්න ඕනේ කෙනෙක් මඩේ ඇවිදින්න හදන්නේ ඇයි කියලා චෛත්‍රගේ තාත්තා අහනවා. කාර්තික් කියනවා ඩොක්ටර්ගේ තාත්තා පුතාව ඩොක්ටර් කෙනෙක් කරන්න හදනවා. ඉංජිනේරුවෙක්ගේ තාත්තා පුතාව ඉංජිනේරුවෙක් කරන්න හදනවා. ගොඩක් ශේෂ්ඨවල වෙන්නේ එහෙමයි. ගොවියෙක් විතරයි තමන්ගේ පුතාව ගොවියෙක් කරන්න කැමති නැත්තේ සර් කියලා කාර්තික් කියනවා. චෛත්‍ර වෙනුවෙන් පුළුවන් නම් ඒ අදහස අතාරින්න කියලා චෛත්‍රගේ තාත්තා ඉල්ලනවා. කාර්තික් කියනවා මේ තරම් කාලයක් චෛත්‍ර ගැන හිතේ කැමැත්තක් තිබුණත් නොකීවේ මේ හේතුව හින්දා තමයි කියලා. ඔන්න ඉතින් කාර්තික් දවසක් දකිනවා ගමේ නාරායන මාමා නැන්දත් එක්ක බිල්ඩින් එකක් ළඟ වැඩ කරනවා කියලා. නාරායන මාමා බොරුවට තමයි කියලා දෙන්නේ බිල්ඩින් එකේ සුපර්වයිසර් වැඩේ කරනවා කියලා. කාර්තික්ට පට්ටම අවුල් වෙනවා. ගොවිතැන් කරලා ගමේ රජවරු වගේ හිටපු මිනිස්සු මේ විදිහට නගරයට ඇවිල්ලා දුක් විඳින එක ගැන. ගොවිතැන් වලට ගත්තු ණය ගෙවන්නයි, පවුල නඩත්තු කරන්නයි තමයි මේ විදිහට ගමේ මිනිස්සු නගරයට ඇවිල්ලා වැඩ කරන්නේ. කාර්තික් ඊළඟ දවසේ ජොබ් එකෙන් අයින් වෙලා ගමට යනවා ගොවිතැන් කරන්න කියලා හිතාගෙන තාත්තට නම් පට්ටම අවුල් යනවා මේක ඇහුවට පස්සේ. මේ තරම් මහන්සි වෙලා උගන්නපු කොල්ලා එයා වගේම ණයකාරයෙක් වෙයි කියලා තාත්තට බයයි. තාත්තා කාර්තික්ට හොඳටම බනිනවා. රත්තරන් වගේ තියෙන ජොබ් එක අතෑරුවෙකට කාර්තික්ට රවි කියලා ගමේ යාළුවෙක් ඉන්නවා. රවිගේ අසල්වාසී කාන්තාවක් එකපාරටම අසනීප වෙනවා. මේ කාන්තාවගේ පුතත් අම්මව බලන්න එනවා. ඉතින් එයාට අම්මා ළඟ දවසක්වත් ඉන්න වෙන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ වැඩි නිසා එයාට ඉක්මනටම නගරයට යන්න වෙනවා. මේ තරුණයා කියනවා සනසීමෙන් ගමට වෙලා ඉන්න අපි හැමෝම කැමති වුණාට රස්සාව දැන් අපේ ජීවිතේ වෙලා ඉවරයි කියලා. ගමේ මිනිස්සු ගොවිතැන් කරන්න ගිහින් ගොඩක් ණය වෙලා ඉන්නේ. හැමෝම ගමෙන් පිට ගිහින් ජොබ් කරන්නේ ඒකයි කියලා රවි කාර්තික්ට කියනවා. ඊළඟ දවසේ උදේම චෛත්‍ර කාර්තික්ව හොයාගෙන ගමට ඇවිල්ලා කියනවා කසාද වෙනකන් විතරක්වත් තාත්තා කියන දේ අහන්න කියලා. කාර්තික් චෛත්‍රගේ කාර් එකේ යතුර වැවට විසි කරලා දානවා. රවි මේ යතුර වැවට පැනලා හොයනවා. චෛත්‍ර කලබලෙන් ඉන්නේ යතුර හොයාගන්න බැරි වෙයි කියලා. කාර්තික් චෛත්‍රට කියනවා නැතිවුණු භාණ්ඩයක් නිසා ඔයාට මේ තරම් දුකයි නම් ගමේ මිනිස්සු නැති වෙද්දී මට ඊටත් වඩා දුකයි කියලා. ඔයා මගේ චරිතයට නේද ආදරය කළේ? ඒ චරිතය හැදුනේ මේ ගමෙන්. ගමේ මගේ නෑදෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් කියලා කාර්තික් කියනවා. ගමේ මිනිස්සු තැන් තැන් වල කුලී වැඩ කරනවා මට බලන් ඉන්න බෑ කියලා කාර්තික් චෛත්‍රත් එක්ක කියනවා. චෛත්‍ර අවුලෙන් තමයි ගමෙන් යන්නේ. ඔන්න ඉතින් දවසක් කාර්තික් ගමේ හැමෝම රැස් කරලා ගම්මුන්ට කියනවා අපි හැමෝම එකතු වෙලා මෙහි ඉඳන් ගොවිතැන් කරමු කියලා. ගමේ ඉඳන් ගොවිතැන් කරන්න පුළුවන් වාතාවරණයක් නැති නිසා ගම්මුන් මේකට කැමති වෙන්නේ නැහැ. ඒකම්බරම් කොහෙත්ම කැමති නැහැ ගමේ අය ගොවිතැන් කරලා එයාගේ ණය ගෙවලා ඉඩම් බේර ගන්නවට. ඒ නිසා ඒකම්බරම් කාර්තික්ට කියනවා ඔයා නගරයට ගිහින් හම්බ කරලා ගෙදර ණය ගෙවුවා වගේ අනිත් අයටත් වගකීම් තියෙනවනේ කියලා. කාර්තික් ගමේ අයට කියනවා සේරම වියදම් මම දරන්නම්. ඔයාලා ඇවිල්ලා අටපහ වැඩ කරන්න. මම ඔයාලට සැලරි එකකුත් ගෙවන්නම් කියලා. ඒකම්බරම් මිනිස්සුන්ගේ ඔළුවට දානවා ගොවිතැන් පාඩුනොත් අවුරුද්දක් යද්දි කාර්තික් කොහෙන් සල්ලි ඔයාලට ගෙවන්නද කියලා. ඒ නිසා ගම්මු කාර්තික්ගේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. ඒකම්බරම් හදන්නේ ගමේ ඉඩම් අයිති කරගෙන ගමට යාගේ නම දාන්නනේ. කාර්තික් තනියම වැඩට බහින්න හදනකොටම ඊළඟ දවසේ කාර්තික්ගේ මාමා නැන්දු ඇතුළු ගමෙන් භාගයක් විතර කාර්තික්ගේ සහයෝගයට එනවා. ගමේ කෙනෙක් කාර්තික්ට කියනවා අපි ආවේ ඔයා දෙනවා කියපු සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ පුතේ ඔයා දුන්නු ධෛර්යය නිසා කියලා. කාර්තික් මෙයාලට කියනවා අපි කරන්න හදන්නේ එකමුතු ගොවිතැන් ක්‍රමය. ඔයාලගේ ඉඩම් වලින් 80%ක එකමුතු ගොවිතැන තමයි කරන්නේ. ඒතර 120 ඔයාලට ඕනම දෙයක් වගා කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ එකමුතු ගොවිතැන් ක්‍රමය කියන්නේ හැමෝම එකතු වෙලා එක භෝගයකට විතරක් සීමා නොවි එක එක භෝග වගා කරන එකට. එතකොට හැම භෝගයකින්ම ලාභාවෙ නැතත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක භෝගයකින් හරියන ලාභෙන් අපිට ලාභ බැලන්ස් කරගෙන යන්න පුළුවන් කියලා කාර්තික් කියනවා. ගොවිතැන් කරන්න නවීනම තාක්ෂණය භාවිතා කරමු. අපි ග්ලෝබල් මාකට් එක පවා ටාගට් කරමු කියලා කාර්තික් හැමෝටම කියනවා. මේකට හැමෝම කැමති වෙනවා. කාර්තික් ෆාම් එකක් පවා පටන් ගන්නවා. හැමෝගෙම සහයෝගයෙන් වැඩ කරගෙන යද්දී චෛත්‍රත් එනවා කාර්තික්ට උදව් කරන්න කියලා. කාර්තික් චෛත්‍රට යන්න කිව්වත් චෛත්‍ර යන්න කැමති වෙන්නේ නැහැ. චෛත්‍ර කියනවා මාව එලවන්න හැදුවොත් ඔයාලගේ ගෙදරට බොරු කතාවක් ගොතලා මම කියනවා කියලා. ඒ නිසා කාර්තික් චෛත්‍රට ඉඩ දෙනවා එයාලත් එක්ක ඉන්න. කාර්තික්ගේ තාත්තා නම් ගොඩක් අවුලෙන් ඉන්නේ. එයාගේ පුතා මේ කරන දේවල් ගැන. පුතත් එයා වගේ දවසක අමාරුවේ වැටේ කියලා කාර්තික්ගේ තාත්තා බයෙන් තමයි ඉන්නේ. කාර්තික්ලා ගොවිතැන් කරන්න වගාබෙම් සුද්ධ කරද්දී කාර්තික් වැඩ කරපු ඔෆිස් එකේ ටීම් එකක් එනවා කාර්තික්ට උදව් කරන්න. නවීන තාක්ෂණය යොදාගෙන කාර්තික් ගොවිතැන් කරන්න පටන් ගන්නවා. ගමේ අයගේ වගේම යාළුවන්ගේ සහයෝගය කාර්තික්ට හම්බ වෙනවා. කාර්තික් මාස කීපයක් යද්දී සුපිරියටම වගා කරනවා. හැම භෝගයක්ම හැම පළතුරක්ම කාර්තික් මේ පොළවේ වගා කරනවා. චෛත්‍රගේ තාත්තා චෛත්‍රව හොයාගෙන එනවා.
ඉතින් කාර්තික් තමයි චෛත්‍රාගේ තාත්තට කෝල් කරලා චෛත්‍රා මෙහෙ ඉන්නවා කියලා දෙන්නේ. තාත්තා චෛත්‍රාව එක්කන් යන්න හැදුවත් චෛත්‍රා යන්න කැමති වෙන්නේ නැහැ. චෛත්‍රා කියන්නේ කාර්තික්ගේ ප්‍රශ්නේදී මට වෙන තේරීම් නැහැ කියලා. ඉතින් අලුත් ප්‍රොජෙක්ට් එකක් ආව නිසා කාර්තික්ගේ යාළුවා ආවෝ නගරයට යන්න පිටත් වෙනවා. කාර්තික් ගමේ අයට පඩි දුන්නත් ලාභෙත් බෙදන්න තමයි හිතාගෙන ඉන්නේ. එයාලගේ පළවෙනි ලාභෙන් ගමේ වැඩිහිටි කෙනෙක්ගේ ඉඩමක් බේරලා දෙනවා. මොකද මේ ඉඩම දෑවැද්දට දෙනවා කියපු ඉඩමක්. මේ ඉඩම බේරලා දෙනකන් මේ වැඩිහිටි කෙනාගේ බෑනා එයාගේ දුවව දරුවත් එක්ක ගෙදර එවලා තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි ලාභෙන් හොඳ වැඩක් කරන්න ඕන නිසා මේ ප්‍රශ්නේ තමයි කාර්තික් එයාලගේ මාමලා එක්ක එකතු වෙලා විසඳන්නේ. කාර්තික්ට විරුද්ධ වෙන්න ඕනේ විදියක් හොයන ඒකම්බරම් කාර්තික්ගේ නංගි බුද්ධිට සල්ලිකාර පවුලකින් කසාදයක් බලනවා. ඒත් ඉතින් කාර්තික්ගේ තාත්තා නම් බයයි සල්ලිකාර පවුලක් නිසා. ඒත් මනමාලගේ පවුලයි කියනවා අපිට දෑවැදි කිසිම දෙයක් එපා දුව ලැබුණා නම් ඇති කියලා. ඒකම්බරම් මනමාලගේ පවුලයට කියනවා දෑවැද්දත් එපා කියව නිසා අපි කසාදේ ලොකුවටම ගමු කියලා. කාර්තික්ට අම්මා කියනවා නංගිට හොඳ සම්බන්ධයක් හම්බුණා කියලා. කාර්තික්ටත් ගොඩක් සතුටුයි මේක ඇහුවට පස්සේ. ගමේ ප්‍රධානියා ඒකම්බරම් කාර්තික්ලත් එක්ක වැඩ කරන ප්‍රසාද්ගේ ඔළුවට දානවා හවුලේ වැඩ කරාට වැඩක් නෑනේ. එයාලට කැමති දේවල්නේ ලාභෙන් කරන්න කියලා. හවුලේ කරන දේවල් වලට වඩා තනියම කරන දේවල් හොඳයි කියලා ඒකම්බරම් ප්‍රසාද්ගේ ඔළුවට දානවා. මේකෙන් වැරදි අදහසක් ඔළුවට ගත්තු ප්‍රසාද් ගිහින් නාරායන මාමත් එක්ක රණ්ඩුවක් ඇති කරගන්නවා. මේ කැමැත්ත අහන්නේ නැතුව ලාභේ වෙන අයට දෙන්නේ ඇයි අපිට වමනා නැද්ද කියලා ප්‍රසාද් නාරායනගෙන් අහනවා. කාර්තික් ප්‍රසාද්ලව සංසුන් කරන්න උත්සාහ කරත් ඒක කරන්න වෙන්නේ නැහැ. කාර්තික්ලත් එක්ක හවුලේ ගොවිතැන් කරපු කීප දෙනෙක්ම ප්‍රසාද්ගේ පැත්ත අරගෙන කාර්තික්ලගෙන් වෙන් වෙලා යනවා. ඉතින් මේ ප්‍රශ්න අතරදී කාර්තික්ගේ අම්මයි තාත්තයි කාර්තික්ගේ ෆාම් එකට එනවා. කාර්තික්ගේ අම්මා ඉඩමේ ලියකියවිලි දීලා කියනවා මේකට අස්සනක් දාන්න මේ ඉඩම විකුණන්න හදන්නේ නංගිගේ වෙඩින් එකට සල්ලි ඕන නිසා කියලා. කාර්තික්ට අවුල් යනවා මේක ඇහුවට පස්සේ. කාර්තික් කියනවා මගෙන් සල්ලි ඉල්ලුවා නම් කසාදෙට ඕනේ සල්ලි මම දෙනවනේ කියලා. ඒත් ඉතින් කාර්තික්ගේ තාත්තා ඒකට කැමති නෑ. එයා හිතන්නේ කාර්තික්ට වක්කීම් බාර දුන්න නිසා තමයි තාත්තා කියන දේ කාර්තික් අහන්නේ නැත්තේ කියලා. කාර්තික් අස්සන දාන්න කැමති වෙන්නේ නෑ. කාර්තික් කියනවා මේවා සීයාගේ නමට තියෙන ඉඩම්නේ ඒ නිසා තාත්තට මේවා හිතුමතේට විකුණන්න බෑ කියලා. මේ කතාවට අවුල් ගිහින් කාර්තික්ගේ තාත්තා පවුල ඇයත් එක්ක ගමෙන් පිටත් වෙලා යන්න යනවා. නාරායන මාමා කාර්තික්ගෙන් අහනවා ඇයි පුතේ තාත්තට අස්සනක් දාලා නොදුන්නේ කියලා. කාර්තික් කියනවා තාත්තා හැදුණු වැඩුණු ඉඩම් මෙහෙම විකුණන්න දෙන්න බෑනේ මාමේ. ගමේ හැමෝටම ගමට එන්න කියපු මම කොහොමද ඉඩම් විකුණන්නේ කියලා කාර්තික් නාරායන මාමාගෙන් අහනවා. කාර්තික්ලාට හොඳ අස්සන්නක් ලැබෙනවා. ඉතින් එයාලගේ අස්සන්න විකුණන්න හදනවත් එක්කම ඉන්දියාවට කොරෝනා එන නිසා මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කරනවා. කාර්තික්ලාගේ පළදාව විකුණ ගන්න විදියක් නැති නිසා කාර්තික් කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියලා. කාර්තික් ගොවිතැන් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා චෛත්‍රා මේ ගොවිතැන් කරන වීඩියෝ සේරම දාලා Facebook group එකක් හදලා දෙනවා. ඒ වගේම තමයි එයාලගේ page එකේ දැනට followers ලා ලක්ෂ 2ක් විතර ඉන්නවා කියලා චෛත්‍රා කියනවා. කාර්තික් කල්පනා කරනවා එයාලගේ පළදාව ඔන්ලයින් විකුණන්න ඕනේ කියලා. කාර්තික් වීඩියෝ එකක් සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරනවා. අපේ වගාබෙමෙන්ම පිරිසිදු එළවලු පළතුරු ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අපේ ශ්‍රීකාරම් ප්‍රොජෙක්ට් එක හරහා කියලා. ඉතින් ඉන්දියාව පුරාම මේ වීඩියෝ එක ව්‍යාප්ත වෙලා යනවා. කාර්තික් ළඟට එක දිගටම ඕඩර් එන්න පටන් ගන්නවා. කාලයත් එක්ක ශ්‍රීකාරම් බ්‍රෑන්ඩ් එක සුපිරියටම ප්‍රසිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ ගණන් ආදායම් උපයන්න පුළුවන් වෙනවා කාර්තික්ලාගේ ආයතනයට. කාර්තික්ලා එක්ක රණ්ඩුණු ප්‍රසාද්ලා පවා කාර්තිකෙන් සමාව අරගන්නවා. කාර්තික් මේ හැමෝගෙම පළදාව විකුණලා දෙනවා. එන ඕඩර් වැඩි නිසා කාර්තික් ගබඩාවක් හදලා වෙනත් ගම්වලින් පවා එළවලු මිලට අරගෙන එයාලගේ ව්‍යාපාරය පුළුල් කරනවා. ඉතින් නිවුස් වලට පවා යනවා ගොවිතැන් කරලා ලක්ෂ ගණන් මුදල් උපයන කාර්තික් ගැන. තාමත් නගරයට ගිහිල්ලා වැඩ කරන ගමේ අය මේ නිවුස් එක දැක්කට පස්සේ ආපහු ගමට ඇවිල්ලා ගොවිතැන් කරන්න තීරණය කරනවා. කාර්තික් ගැන ගොඩක් අය පැහැදෙනවා. ඒකම්බරම් කාර්තික්ගේ වගාව විනාශ කරන්න හදනවා. කාර්තික් නිසා එයාගේ හීනේ බොඳ වුණා කියලා හිතලා. ඒකම්බරම් කරන්න හදන දේ එයාගේ බිරිඳට ඇහෙනවා. ඒත් එක්කම ඒකම්බරම්ගේ බිරිඳ කාර්තික්ට කතා කරලා මේ ගැන කියනවා. කාර්තික් ඒකම්බරම්ව හම්බෙන්න ගිහින් කියනවා ඔයා ගමේ මිනිස්සුන්ව එලවලා ගමට ඔයාගේ නම දැම්මට වැඩක් නෑනේ. ගමක් හැදෙන්න මිනිස්සු ඉන්න ඕනනේ කියලා. ඒකම්බරම් ගමේ මිනිස්සු දෙවියෙක් විදිහට තමයි දකින්නේ. හැබැයි ඒ වගේ ඇත්තම සිතුවිලි එයාලට දැනගන්න ලැබුණොත් දරා ගන්න බැරි වෙයි කියලා කාර්තික් ඒකම්බරම්ට කියලා දෙනවා. ගමේ මිනිස්සු ඔයාගෙන් අනන්තරාජු මහත්තයව දැක්කේ නෑ. ගමේ මිනිස්සු ඔයා තුලින් අනන්තරාජු මහත්තයාගේ ගුණ තමයි දැක්කේ කියලා කාර්තික් ඒකම්බරම්ට කියනවා. ඒකම්බරම් පවා කාර්තික් කියපු දේවල් ගැන කල්පනා කරන්න ගන්නවා. කාර්තික් මේ විදියට මුළු ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ වෙනවා. ඉතින් කාර්තික්ට කොලෙජ් එකක උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්ත විදියට ආරාධනාවක් ලැබෙනවා. කාර්තික් මේ උත්සවයට සහභාගී වෙලා ගොවිතැනේ අගය ගැන ශිෂ්‍යයන්ට කියලා දෙනවා. එයා කියනවා ඉස්සරහට ගොවිතැනේ හොඳ අවස්ථා ලැබෙනවා. මොකද ගොවිතැන් කරන අය ගොඩක්ම අඩු.
අඩුයි. ඉගෙන ගත්ත අය ගොවිතැන් කරොත් එයාලට ඒ අවස්ථාවෙන් ලොකු මුදලක් හොයන්න පුළුවන් කියලා කාර්තික් කියනවා. ශිෂ්‍යයෙක් නැගිටලා කාර්තිකෙන් අහනවා ඔයා පොඩි කාලේ ඉඳන් ආදර්ශයට ගත්ත චරිත කවුද කියලා. කාර්තික් කියනවා මම පොඩි කාලේ ඉඳලා ආදර්ශයට ගත්තේ මගේ තාත්තව. තාත්තමා පොඩි කාලේ ඉඳලා කුඹරට එක්කන් ගිහින් ඒ හැමදේම මට කියලා දුන්නා. ඉතින් මට ගොවිතැන ගැන ආසාවක් ඇති වුණේ පොඩි කාලෙදිමයි කියලා කාර්තික් හැමෝටම කියනවා. එන්නම මගේ හිතේ ගොවිතැනට තියෙන ආසාව වැඩි වෙනකොට තාත්තගේ බයත් ඒත් එක්කම වැඩි වුණා. ඒ නිසා එයා මාව කුඹරෙන් ඈත් කරලා තිබ්බා කියලා කාර්තික් කියනවා. තාත්තයාගේ ගොවිතැනින් අසාර්ථක වෙද්දී ගොඩක් අවුලෙන් තමයි හිටියේ. ගොඩක් අය සාර්ථකත්වයේ දිහා බලන් ඉඳලා ආදර්ශයට ගන්නකොට මම මගේ තාත්තගේ බිඳ වැටීම් වලින් ආදර්ශයක් ගත්තා කියලා කාර්තික් කියනවා. ඒ වගේම හැමෝම ඉස්සරහා එයා තාත්තට ගෞරවයෙන් කියනවා තාත්තා අද මම මේ තැන හිටගෙන ඉන්නේ මම කරපු රස්සාව නිසා නෙමෙයි ඔයා උගන්වපු ගොවිතැන් නිසා කියලා. මගේ තාත්තා ඇවිදපු පස්සේ මාත් ඇවිද්දා. මගේ ජයග්‍රහණයේ පළවෙනි අඩිය මගේ තාත්තා කියලා කාර්තික් හැමෝම ඉස්සරහා කියනවා. කොලෙජ්ගේ උත්සවයෙන් පස්සේ කාර්තික් ආයමත් ගමට යනවා. කාර්තික් ගමට යද්දී තාත්තා යාව ගන්න බස් හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නවා. කාර්තික්ගේ තාත්තා ආපහු ගමට ඇවිල්ලා තියෙන්නේ. ඒකම්බරම් ගිහින් කාර්තික්ගේ තාත්තගෙන් සමාව අරගෙන සේරම ඇත්ත විස්තරේ කියලා තියෙනවා. එයා මේ සේරම දේවල් කරේ කාර්තික් එක තියෙන තරහට කියලා ඒකම්බරම් කියලා දෙනවා. කාර්තික්ව බයික් එකේ තියාගෙන යද්දී තාත්තට ඇඬෙනවා. ඒත් එකම කාර්තික් තාත්තගේ උරේසින් අල්ලනවා. කාර්තික් තාත්තගේ උරේසින් අත ගන්න හදනකොටම තාත්තා කාර්තික්ගේ අත අල්ලලා කියනවා අල්ලගෙනම ඉන්න මට එතකොට ධෛර්යමත් බවක් දැනේ කියලා. කාර්තික් ගමට යනකොට ගමේ හැමෝම එකතු වෙලා ආයාගේ නංගිගේ කසාදෙට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඒකම්බරම් පවා කාර්තික්ගේ නංගිගේ කසාදෙට මහන්සි වෙලා වැඩ කරනවා. චෛත්‍රගේ අම්මයි තාත්තයිත් මේ වෙඩින් එකට එනවා. චෛත්‍ර කාර්තික් ළඟට ඇවිල්ලා අහනවා දැන් ඔයාට සතුටුද කියලා. චෛත්‍ර hina වෙලා කියනවා ඊළඟට අපි දෙන්නගේ වෙඩින් එක තමයි කියලා. ඉතින් ඒත් එකම තමයි මේ ලස්සන ෆිල්ම් එක අවසන් වෙන්නේ. මගේ මූවි රීකැප් එක ගැන ඔයාලගේ වර්ණ අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.